සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න අදත් ඔගිට් පාඩමක් එක්කම ඔයාලා හමු වෙන්න ආවා. මම ඔන්න කලින් ඔයාලට කියලා තියෙනවා ඕකිඩ් ප්ලාන්ට් වල මෙන්න මේ වගේ කොළ හැලුණු ව්‍යාජ අංකුර කපලා අරගෙන ඔයාලට පැල බෝ කරගන්න පුළුවන් කියලා මම කිව්වා කලින් එක දවසක්. ඔන්න ඒ දේ අද ප්‍රායෝගිකව කරන හැටි පොඩ්ඩක් මම පෙන්නන්නම්. එතකොට මේ තියෙන්නේ ඒ වගේ පැල වලින් කොළ හැලුණු ව්‍යාජ අංකුර කපලා අරගෙන මෙන්න මේ සුදු පාට කොටස යාළුවනේ මේක ඔයාලට පුළුවන් පිහිතුඩකින් සූරලා ඉවත් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කෝමාරිකා ආලේප කරන්න කැපුම් තලයේ එතකොට මේ වටේම කෝමාරිකා ආලේප කරන්න පුළුවන්. මොකද කෝමාරිකා කියන්නේ මුල් අද්දන හෝමෝනයක් සහ මේ අංකුර වියලීම වළක්වනවා. එතකොට මේ වගේ මේ අංකුර ටික මෙන්න මේ වගේ වැලි පුරවපු පෝච්චියකට මොකක් හරි භාජනයකට යටින් වතුර බැහැලා යන භාජනයක් පෝච්චියකට වැලි පුරවලා හොඳට වතුර දාලා වතුර ටික බැහැලා ගියාම මෙන්න මේ විදිහට අංකුර ටික ඔයාලට හිටව ගන්න පුළුවන්. මෙතන ඉතින් ලස්සන වර්ග ගොඩක් තියෙනවා. මේවා ඇත්තටම මාස එකහමාරක් දෙකක් විතර යනකොට මේ වගේ පුංචි පුංචි මොටයි ඇදිලා එනවා. මෙන්න මේ වගේ ජොයින්ට් වලින්. එතකොට අපි මේක මේ විදිහට වැලි වල හිටවලා ඉවර වුණාම ඊට පස්සේ අපි පොලිතින් එකකින් ආවරණය කරනවා. ගොඩ වෙලාවට ඉතින් අර එහා මෙහා පේන විනිවිද පේන පොලිතින් එකකින් ආවරණය කළොත් ඔයාලට අංකුර අදින විදිහ, ඒ කියන්නේ ඇදිලා තියෙන විදිහ පැහැදිලිව බලා ගන්නත් පුළුවන්. අද මාගාව නම් ඇත්තට මේ සුදු පාට පොලිතින් එක නැහැ. නමුත් මම shopping bag එකක් කපලා අරගෙන මෙන්න මේ විදිහට කවර් කරලා තියෙනවා. යටට රබර් බෑන්ඩ් එකක් දාලා නැත්නම් ඔයාලට රෙදි පටියකින් හරි මේක වටේ කවර් කරගන්න පුළුවන්. එතකොට මේක හරිම සරලයි. මාස එකහමාරක් දෙකක් යනකොට මේ වගේ අංකුර මේ වගේ වෙන් පුංචි පුංචි පැල හට ගන්නවා. ඔයාලට කැමති නම් සතියකට වරක් මේ වගේ මේ උඩ බෑග් එක ඉවත් කරලා N+ දියර පොහොර කැමති නම් ස්ප්‍රේ කරගන්න පුළුවන්. එහෙම නොකලත් ගැටලුවක් නැහැ. කොහොමත් වැලි වල හිටෙව්වහම මේ ව්‍යාජ අංකුර වල පුංචි පුංචි පැල හට ගන්නවා. ඊට පස්සේ මාස දෙකක් විතර ගියාම පුංචි මොටා වැදුනහම මම ඔයාලට නැවත මේ ටික පෙන්නන්නම් අපිට අලුත් ක්‍රමයකට ඕගිඩ් පැල බෝ කරගන්න විදිහ. ඉතින් මං හිතනවා මේකත් ඇත්තටම ලොකු. ඒ කියන්නේ ඇත්තටම අර කඩෙන් මුදල් දීලා පැල ලබා ගන්න වෙනුවට ගෙදර තියෙන පැල වලින්ම තවත් පැල කීපයක් බෝ කරගන්න ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් කෝමාරිකා කියන්නේ මම කලිනුත් කිව්වා හොඳටම මුල් අද්දන තෙතමනේ රඳවන හෝමෝන වර්ගයක්, මුල් අද්දන උත්තේජකයක්. එහෙනම් මේකත් පොලිතින් එකකින් ආවරණය කළා. කැමති නම් ඔයාලට මෙන්න මේ වගේ දිනේ සඳහන් කළා කියන්නේ මොටයි අද්දන්න කොච්චර කාලයක් යනවද කියලා බලා ගන්න පුළුවන්. බොහෝ විට මාස දෙකක් විතර යනකොට නම් ඇත්තට මේවා මොටයි අද්දනවා. ඊට පස්සේ මම පෙන්නන්නම් ඔයාලට. ඇත්තට මේවා මොටයි අද්දලා පස්සේ තත්ත්වය කොහොමද කියලා. මේකත් මම පොලිතින් එකකින් ආවරණය කළා. එහෙනම් සෙවන ස්ථානයක තියලා තියෙනවා. එහෙනම් යාළුවනේ මේ බලන්න පුංචි පැලවල ඉතින් ඔය මල් හට ගන්න. මොකද දැන් අවුවත් සැරයිනේ. මේක පාට කියන්න මමත් දන්නේ නැහැ ඇත්තටම. එහෙමනම් අදට ගිහින් එන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.